හායි කොහොමද ඔයාලට? ඔන්න අද දවස පටන් ගන්නේ මෙන්න මේ view එකෙන්. ඉතින් අපේ balcony එකට පේන view එක තමයි තියෙන්නේ. ඉතින් අද අපි ලස්සන තැන් දෙකකට යනවා. ඉතින් දැන් අපි රෙඩි වෙලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ලෑස්තිලා ඉවරදී මුළු අහසම මීදුමෙන් වැහිලා තියෙන්නේ. දැන් අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න යන්නේ. බෑග්ස් ටිකත් වාහනේට දාගත්තා. මේ තියෙන අපි හිටපු හොටෙල් එක. ඉතින් ඒකේ ලස්සන මල් වගේකුත් තියෙනවා ගාඩන් එකේ. මේ තියෙන ඔරිල්මා view point එක. ඉතින් මේකත් බලාගෙන අපි ඊළඟට යන්නේ තවත් ලස්සන තැනකට. ඉතින් දිගටම vlog එකට එකතු වෙලා ඉන්න. අපි දැන් උදේට කන්න ආවා. අපි දැන් කාලා ආය යන්න පිටත් වෙනවා. අපි දැන් යන්න හදන්නේ ඉදල්ගසින්න ස්ටේෂන් එකට. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1615 කුසින් තමයි මේ ස්ටේෂන් එක තියෙන්නේ. ස්ටේෂන් එකට යන්න තියෙන පාර තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ ඇඩිෂන් බංගලෝ එකේ. අපි බංගලෝ එක විසිට් කරනවා නම් අපි ටිකට් එකක් ගන්න ඕනේ. මේ වගේ ලස්සන තැන් දකිද්දි තමයි හිතෙන්නේ
අපි ලංකාවේ හිටියට අපි නොදැක්ක තැන් කොච්චර තියෙනවද කියලා. ඉතින් කවුරු හරි හපුතල යනවා නම් මෙතනටත් ගිහින් එන්න. මෙතන මාරම ලස්සනයි. ඔයාලට මේ වීඩියෝ එකෙන් තේරෙයි මෙතන කොච්චර ලස්සනද කියලා. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ නීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යායේ පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිමින්නම් නැතිවූ දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. අලුත් vlog එකකින් ආවෙමු. බයි.